ඩ්‍රෙස් එකයි වන්නේ සඳුනන්ගේ විශේෂයෙන් ඔයාට මගේ සාරි එක ගැන කියන්න. මං හිතන්නේ මගේ වෙඩින් එක වැඩ කටයුතු වලදී මම පුදුමාකාර විදියට බයෙන් හිටපු එක අයිටම් එකක් තමයි මගේ හෝම් කමින් සාරි එක හදන එක. මම මුලින්ම පේජ් එක දැක්කාම මට හිතුණා වෙඩින් එක ගන්න අවුරුද්දකට විතර කලින් මං මුලින්ම පේජ් එක දකින්න FC සාරි ස්ටෝ. ඉතින් පේජ් එක දැක්කහම මං එදා හිතාගත්තා මගේ සාරි එක මම හදන්න දෙන්නේ FC සාරි ස්ටෝ එකට කියලා. ඒ පේජ් එක දකිනකම මට අයිඩියා එකක් තිබුණේ ඇත්තටම මම සාරි එකක් හදනවා කියලා. හෑන්ඩ්මේඩ් සාරි එකක්, රෙඩිමේඩ් සාරි එකක් ගන්න තමයි අයිඩියා එකක් තිබ්බේ. හැබැයි ඒ සාරි ටික පිස්සු වැට්ටුවා. මුලින්ම මම දකින්නේ පින්ක් කලර්, වයිට් කලර් පසුබිමේ පින්ක් කලර් චූටි චූටි මල් වැටිච්ච සාරියක්. ඉතින් ඇත්තටම එදා තමයි මම ඒ සාරි වලට පිස්සු වැටුනේ. ඉතින් කොහොම හරි මගේ හෝම් කමින් සාරි එක දුන්නා. දීලා නිකන් හිටියේ නෑ. ඒ නංගිට මාර දස වදයක් දුන්නා මම. ඊට පස්සේ මේ ගෑන් ළමයා මට ෆොටෝ එකක්වත් එව්වෙත් නෑ. මං ඉතින් ගොඩාක් බයෙන් හිටියේ. ඉතින් හෝම් කමින් එක කියන්නේ තමන්ගේ ජීවිතේ වටිනාම දෙයක්. එතකොට ඕනම බ්‍රයිඩ් කෙනෙක් ඒක ගැන බයෙන් ටිකක් අර තිගැස්මෙන් ඉන්න එක ඒක ස්වාභාවිකයි. ඉතින් මටත් ඒ විදියට මේක වුණා. ඒක වුණා කියන මේ කෙල්ල මාව ඒකේ උපරිමයට මාරගෙන ගියා. හැබැයි කොහොම හරි ඊට පස්සේ මගේ සාරි එක ලැබෙන්න දවසකට කලින් මට මේ එවනවා මගේ ජැකට් එකේ ෆොටෝ එකක්. ජැකට් එක දැක්කහම මට හිතුනේ මේ අයියෝ මට මේ ජැකට් එක නම් සෙට් වෙන්නේ නැහැ, මේක හරියන්නේ නැහැ. මොකද මගේ හිතේ ඇඳිලා තිබුණේ වෙනමම විදිහක ඩිසයින් එකක ජැකට් එකක්. ඒ ජැකට් එකේ ෆොටෝ එකක් දාලා මං කියනවා නංගි මම මෙන්න මේ වගේ දෙයකට තමයි ආසාවෙන් හිටියේ. එහෙම කියලා. හැබැයි මට නංගි තේරුම් කරලා දුන්නා ඩිය මෙහෙමයි ඔයා චූටි කෙට්ටු කෙනෙක් නිසා මේ විදිය තමයි ගැලපෙන්නේ. ඔයාට හිතට හරි ගියේ නැතොත් මට සාරි ජැකට් එක එවන්න මං ඒක හදලා දෙන්නම් කියලා. ඒ තරම් හරිම නිහතමානී ගෑල් ළමෙක් තමයි FC සාරි ස්ටෝ එකේ ඔය ලස්සන ඩිසයින් මවන ඒ සුරංගනා අත් දෙක හිමි සුරංගනාවිය. ඒ තරම් හරිම නිහතමානී කෙනෙක්. මන් දන්නේ මම මේ වොයිස් එකට මොනවා කියයිද කියලා. ඒ තරම් මං හුඟක් සතුටින් මට වචන නෑ මේ වොයිස් එක කරද්දි. ඉතින් ජැකට් එක ගැන මට බය තිබුණේ ඊට පස්සේ. සාරි එක ගැන බය ගිහිල්ලා ජැකට් එක ගැන බය තමයි ආවේ. ඉතින් අතට හම්බුණා. සාරි ජැකට් එක ඇන්දා. මං හිතන්නේ මම ඇන්ද ලස්සනම සාරි ජැකට් එක නෑ. එහෙම නෙමෙයි කියන්න ඕන එක. ඇත්තටම මම වෙන තැනකින් මම ගිහිල්ලා මම මෙෂර්මන්ට් දීලා මස්සවන සාරි ජැකට් වල මහල් ඉවර වෙලා මම ඒක ගන්න යද්දී අනිවාර්යයෙන්ම එක්කෝ දෙපැත්ත ගහනවා අත් දෙක ලොකුයි මොකක් හරි ප්‍රශ්නයක්. හැබැයි මාව S2කටවත් දකින්නේ නැතුව ඇඟේ ගානටම හරියට මාව S2කට දැකලා වගේ මම ගිහිල්ලා මෙෂර්මන්ට් දීලා වගේ ඊටත් එහානේ මන්දමට හිතා ගන්න බෑ. ඒ තරම් ලස්සනට ඒ සාරි ජැකට් එක කරලා තිබුණා. හරිම නීට් එකට. හරිම නීට් එකට කරලා තිබුණා. චූටි දෙයක්වත් චූටි හයිලයිට් එකක්වත් අමතක නොකර හරි ලස්සනට දේවල් ඇඩ් කරලා තිබුණා. ජැකට් එකේ එක ෆීචර්ස් ලස්සනට හයිලයිට් වෙන්න ඒක හදලා තිබුණා. ඇත්තටම අර සාරි ජැකට් එකක් කියන්නේ නීට් එකටම තියෙන්න ඕන බ්‍රයිඩ් කෙනෙක්ගේ. ඉතින් ඒක මම හිතුවටත් වඩා හොඳට තිබුණා. මට ඒ තරම් මාරම සතුටුයි ඒක දැක්කහම. සාරි එක නිකන් තියෙද්දිට වඩා ෆොටෝ එකකින් අපි දකිනවට වඩා ඇඟට දැම්මහම ඒක ඇන්දහම පුදුමාකාර ලස්සනක් තියෙනවා. ඒක සාරි එක ගත්ත කෙනෙක් විදියට මම ඒක දන්නවා පුදුම ලස්සනයි. ඇත්තටම කස්ටමර් කෙනෙක් සතුටු කරනවා කියන්නේ මේ විදියට ඒක මාරම පිනක්. තව කෙනෙක් ලස්සන කරනවා කියන්නේ ඒක ඊටත් වඩා පිනක්. Thank you so much FC Saree Store සඳුනන්වි. ගොඩාක් ස්තුතියි. thanks again. මන් දන්නේ මට මීට වඩා වචනයක් එයාට තියෙනවා නම් ස්තුති කරන්න කියන්න. ඒක තමයි මං කියන්නේ. ඊට වඩා වචනයක් මම දන්නේ නෑ. මට ඒ තරම් කොච්චර කතා කරත් මදි.
thank you so much FC Sari Store. Highly recommend කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට කිසිම බයක් නැතුව එයා වගකීමක් ගත්ත නම් අනිවාර්යෙන් ඒ වගකීම කරන නංගි කෙනෙක්. ඒක මම අත්දැකීමෙන් සහ අත්විඳීමෙන් මං කියන්නේ. කිසිම බයක් වෙන්න දෙයක් නෑ. එයා වෙලාවට ගානට අපිට සුයිටබල් වෙන විදියටම එයා ඒ වැඩේ කරලා දෙනවා. Thanks again FC Service Store සොඳුරු නංගි. Thank you so much. Second thing, second